දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අදත් වෙනස්ම මාතෘකාවක් අරගෙන මම ආවේ. අපි යමු ඒ මොකක්ද කියලා බලන්න. කොළ දිවියා. අපේ රටේ ජීවත් වෙන ප්‍රමාණයෙන් කුඩාම කැලෑ බලලා කොළ දිවියා. ලෝ වෙසෙන කැලෑ බලල් විශේෂාතරෙන් කුඩාම සමාජිකයා වන්නේද කොළ දිවියා. ඉන්දියානු උප මහද්වීපයට ආවේනික මෙම බලලා ගෙදර ඇති කරන පූසකොට වඩා ප්‍රමාණයෙන් කුඩයි. බර කිලෝ 2කට වැඩි නොවේ. ඌට ඇත්තේ අලු මිශ්‍ර දුඹුරු පසුබිම්මක රතු දුඹුරු මිශ්‍ර කළුපුල්ලි පිහිටපු සමක්. නළලේ කළු සහ සුදු ඉරි පිහිටා තියෙනවා. ඇසේ තාරා මණ්ඩලය කහපාටයි. කොළ දිවියට තියෙන්නේ සිරස් කණිකාවක්. කොළ බලලා තුරු වදුළු අතර ගැවසෙනවා. එලි මහන් විම්වල දැකගන්නම් බැහැ. අපේ රටේ මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට වඩා උසින් පිහිටි හෝටන් තැන්නාදී ඉහළ කඳුකර වනාන්තර දක්වාම ව්‍යාප්ත වෙලා ඉන්නවා. මෝන් වියලි කලාපේ තෙත් කලාපේ ගන වනාන්තරවල කොළඹ නගරාශ්‍රිත තෙත්බිම් වලත් වාර්තා වෙනවා. නිශාචර සත්වයෙක් වන මෙම බලලා සවස 5 පමණ වන විට ක්‍රියාශීලී වෙනවා. මොහු දාවල් කාලයට පඳුරක් තුළ ගස් බැනයක් තුළ හෝ ගල් ගුහාවල läගගෙන ඉන්නවා. මීයන් කුඩා කෘමීන් කටුස්සන් කුරුල්ලන් තමන්ට අල්ලාගත හැකි කුඩා සතුන් ආහාරයට ගන්නවා. වගාවට හානි කරන පලිබෝධකින් ආහාරයට ගන්නා බැවින් කොළ දිවියා ගොවියාගේ නිහඬ මිතුරෙක්. ඉතින් අදට මම ඔබගෙන් සමුගන්නවා. නැවත අලුත් වීඩියෝකින් හමු වෙමු.